ඒතර අපේ හිතවත් වූ සහෝදර සහෝදරියන් අපිට කියන ඕගොල්ලන්ට 159කුත් තියෙනවා. මේ දවස්වල කියන ඒවා සමහර ඒවා. හරි. ඔයගොල්ලන්ට විධායක ජනාධිපතිකමක් තියෙනවා. ඈ මොකද්ද මේ කරන්නේ? ඒ කියන්නේ බලය අපි දීලා තියෙනවා ඔයගොල්ලෝ බලය පාවිච්චි කරන්නේ නැහැ. එහෙම කතාවක් තියෙනවනේ මේ දවස්වල. විවිධ සමාජ තීරුවල පුජ්‍යලයෝ ස්තරවල අය විවිධ සමාජ කණ්ඩායම් අපි පිළිබඳ මේ සමහර වෙලාවට දැඩි මතවාදී විවේචන ඉදිරිපත් කරනවා. ඒක කමන්නේ නැහැ. ඒක කමන්නේ නැහැ. හැබැයි අපි ඉඳලා හිටලා නිකන් අර බෲස් ලීගේ වගේ ෂොට් එකක් දෙනවා. උඩු වෙලා යන. දුන්නම කියනවා මේ මූණට ගහන්න එපා. ඒක ෆවුල් ෂොට් එකක්. හවල් තැනට ගහන්න එපා. එහෙම කියනවා. තව ඒක තවදුරටත් කිව්වොත් මේ මං කළු කෝට් කාරයෙක් වනේ. ගහන්න එපා. මං ජාතික ඇඳුම ඇඳලා ඉන්නේ. එන්න ගහන්න බෑ. මං සිවුර ඇඳලා ඉන්නේ. එන්න ගහන්න බෑ. එහෙනම් අපිට ඒගොල්ලන්ට කියන්න තියෙන්නේ දේශපාලනය කරන්න එනවා නම් නේද? එක්කව පැත්තකින් තියලා එන්න. හැබැයි අපි දෙන්න ඕන විවේචනේ මොකක් ඇඳගෙන හිටියත් ජාතික ඇඳුම ඇඳගෙන හිටියත් අපි ගහනවා.